හෙල්ලෝ ගයිස් ඉතින් අද අපි බලන්න යන්නේ හොල්මන් ඉන්න තැන. හොල්මන් ඉන්න තැනක් කියන්නේ එක ස්ටේෂන් එකක්. හරි අද ඉතින් අපි බලන්න යන්නේ ඒ හොල්මනම. ඉතින් මෙන්න තියෙනවා මගේ බස් එක. හරි අපි බලන්න යමු. හරි අපි දැන් බස් එකට නැගගමු. මෙතන තියෙනවා ෆිල් ස්ටේෂන් එකක්. ඔයාලට අමතක වෙන එකක් නෑ මම කමර්ෂල් බ්‍රේක් දෙකක් ඉස්සරහින් ඉන්නේ. මං ඉන්නේ මේ තුන්වෙනි එකේ. අද සැලුන් එකකුත් තියෙනවා මෙතන ෆිල් ස්ටේෂන් එකේ ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ෆිල් ස්ටේෂන් එක. ඉතින් මෙන්න මෙහා තමයි ෆිල් ස්ටේෂන් එක තියෙන්නේ. අමතක කරගන්න එපා මෙතන සැලුන් එකක් එහෙම තියෙනවා. හරි අපි යන්. මෙතනින් හරි මෙතන තියෙනවා පාරවල් දෙකක්. මම පළවෙනි පාරෙන් යන්නේ නැහැ ඊළඟ පාරෙන් තමයි යන්නේ. දැන් මෙතනින් දකුණු පැත්තට හැරෙන්න ඕනේ. හරි දැන් පොඩ්ඩක් කෙලින් යන්. ඉතින් දැන් මෙතනින් වම් පැත්තට හැරෙන්න ඕනේ. හරි වම් පැත්තට හැරිලා මෙන්න මෙතන පාරක් තියෙනවා. මේ පොඩි පාරෙන් දකුණු වම් පැත්තට පාරක් තියෙනවා. එන්නේ පාරෙන් ඇතුළේ චුට්ටක් යන්න ඕනේ. හරි අපි යන්. මේ පාරේ තියෙනවා පාලම් දෙකක්. පළවෙනි පාලමෙන් යන්න නැතුව දෙවෙනි පාලමෙන් තමයි යන්න ඕනේ. මෙන්න තියෙනවා පළවෙනි පාලම. පළවෙනි පාලමෙන් යන්න බෑ මොකද එතනින් ගියොත් මෙතන ඇලට වැටෙන සුලිය. හරි මෙහෙම බස් එක නවත්තගමු. අම්මට හුඩු හැප්පුණානේ. හරි පොඩ්ඩක් පස්සට අරගෙන ගමු. හරි අපි බැහැලා යන්. ඉතින් යන්න පුළුවන් වේද? ය හරි අපි දී ස්ටේෂන් එකට ඒ කියන්නේ රේල්වේ ස්ටේෂන් එකට ආවා. එතන ට්‍රේන් හදන තැනක්. හරි මෙතනින් දකුණු පැත්තට හැරෙමු. පාර එන පොඩි. මෙන්න තියෙනවා ඒ ස්ටේෂන් එකේ මේක. ඒ කියන්නේ ස්ටේෂන් එකේ නම එහෙම තියෙනවා. ඉතින් මේ හොල්මන්ගේ නම තමයි කුන්ටිලනාක්. මෙතන තමයි ඉන්නේ බොයිස්. හරි අපි බලමු. හරි ඕ මයි ගෝඩ් අන්න අතන ඉන්නවා. ඔයාලට පේනවා ඇති ඒ හොල්මන පොට්ටට වහිනවා. ඉතින් ඔන්නෝක තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. අන්න අර හොල්මන තමයි ඉන්නේ මේ රේල්වේ ස්ටේෂන් එකේ. හරි ඉතින් මේ හොල්මන තමයි මං අර ඉඳන් පෙන්නන්න ආවේ ඔයාලට. හරි අපි බලමු. ඉතින් යාළුවේ මේක තමයි අන්තිම හරිය අපේ වීඩියෝ එකේ. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් එහෙම දාන්න. හරි එහෙනම් අදට මෙච්චරයි. එහෙනම් see you boys.